ආයිබෝවන් අපගේ පීට අපේ පිටුව YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මෙම channel එක හරහා විද්‍යාපීඨය, අධ්‍යාපනය, ගුරු ජීවිතය, විභාග තොරතුරු, පැවරුම්, දැනුම වැඩි දියුණු කරන වීඩියෝ සහ වටිනා අධ්‍යාපනික අන්තර්ගත ඔබ වෙත රැගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. අප සමග දිගටම රැඳී සිටීමට සබස්ක්‍රයිබ් කරන්න. සීනුවත් සක්‍රිය කරන්න. වීඩියෝවට ලයික් කර ඔබේ මිතුරන් සමග ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබගේ ආදරය සහ සහයෝගය අපේ ශක්තියයි. මුලින්ම පුංචි ඉල්ලීමක් කරනවා. 2025 එලවල් කරපු නංගිලා මල්ලිලා වගේම ඒ අයගේ දෙමව්පියන් මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. මොකද අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ අනාගතයට ගොඩාක්ම බලපාන ගොඩක් අය මග බලාගෙන ඉන්න වැදගත් මාතෘකාවක් ගැන. ඔයාලා දන්නවා අපේ WhatsApp, Facebook groups වල වගේම comment section එකේ ගොඩාක් අය දිගින් දිගටම අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අයි 2025 A level කරපු අයට විද්‍යාපීඨ ගැසට් වෙන්නේ කවදද? අපිට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ කවදද? මෙන්න මේ වගේ දේවල්. අද අපි මේ වීඩියෝ එක අරන් ආවේ ඒ ප්‍රශ්නෙට ලැබුණු නිල තොරතුරුත් එක්ක හරියටම උත්තරයක්. අපි මුලින්ම බලමු දැනට විද්‍යාපීඨ බඳවා ගැනීම තියෙන්නේ මොන මට්ටමේද කියලා. ඔයාලා දන්නවා 2023 සහ 2024 වර්ෂවල උසස් පෙළ විභාගයට පෙනී හිටපු නංගිලා මල්ලිලාගේ බඳවා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ තියෙන්නේ. ඒ වගේම ඒ අයව විද්‍යාපීඨ වෙත අරගෙනත් ඉවරයි. ඒ කියන්නේ ඊළඟට විද්‍යාපීඨවලට බඳවා ගැනීමට නියමිත ඊළඟ කණ්ඩායම තමයි 2025 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්නු ඔයාලා ටික. ඉතින් මේ ගැන විද්‍යාපීඨ ශාඛාවෙන් අපි කළ විමසීම් වලදී අපිට ඉතාම පැහැදිලි තොරතුරු ටිකක් දැනගන්න ලැබුණා. විද්‍යාපීඨ ශාඛාව අප වෙත දැනුම් දුන් තොරතුරු අනුව 2025 එළවල් කණ්ඩායමේ ඉදිරි වැඩ කටයුතු සිදුවීමට නියමිත කාලසටහන මෙන්න මේ විදිහට තමයි සකස් වෙන්නේ. ගැසට් පත්‍රය නිකුත් වීම මේ වසරේ, ඒ කියන්නේ 2026 නොවැම්බර් දෙසැම්බර් කාලෙ වන විට 2025 A level ළමයි වෙනුවෙන් නිල විද්‍යාපීඨ ගැසට් පත්‍රය නිකුත් වීමට කටයුතු යොදමින් පවතිනවා. සම්මුඛ පරීක්ෂණ. ගැසට් එක නිකුත් වෙලා අයදුම්පත් කැඳවීමෙන් පසුව එළඹෙන 2027 මැයි මාසෙ වන විට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කරලා දෙනවා. විද්‍යාපීඨවලට ඇතුළත් කර ගැනීම. සියලු කටයුතු අවසානයේ 2027 ජූලි මාසෙ වන විට 2025 A level සිසුන්ව විද්‍යාපීඨ වෙත බඳවා ගැනීමට නියමිතයි. ඉතින් මේ කාලරාමුව ගැන ඔයාලට දැන් නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. මෙතනදී අපි 2025 A level කරපු හැමෝටම කරන්න විශේෂ මතක් කිරීමක් තියෙනවා. ගැසට් එක නිකන් ඉන්නේ නැතුව කලින් නිකුත් වුණු පරණ විද්‍යාපීඨ ගැසට් පත්‍රයක් අරගෙන හොඳට අධ්‍යයනය කරන්න. ඔබ තෝරා ගන්නා විෂයට අදාළ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම්, වයස් සීමාවන් සහ අනිකුත් අවශ්‍යතාවයන් වලට ඔබ ගැළපෙනවද කියන එක දැන්ම ඉඳන්ම පරීක්ෂා කරලා සූදානම් වෙන්න. මොකද නියමිත සුදුසුකම් සම්පූර්ණ නැති වුණොත් කිසිම කෙනෙකුට විද්‍යාපීඨ වරම් හිමිවන්නේ නැහැ. ඒ නිසා පුංචි හෝ අඩුවක් තියෙනවා නම් ඒ ගැන දැන්ම දැනුවත් වීම ගොඩාක් වටිනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සෙත් ඔයාලට විද්‍යාපීඨ ගැන නැත්නම් සුදුසුකම් ගැන යම් ගැටලුවක් හෝ අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපි හැම එකකටම පිළිතුරු දෙන්න ලෑස්තියි. මේ වැදගත් තොරතුරු ඔයාලගේ යාළුවෝ A level කරපු group වල ඉන්න අය අතරෙත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.
වීඩියෝ එකට ලයික් එකක් දාලා ඉදිරියටත් මේ වගේ වැදගත් තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේම වැදගත් තොරතුරක් අරන් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.